හොඳයි අයබෝන් ළමයි මේ කෙමිස්ට්‍රි පේපර් එකේ ඕල් ප්‍රශ්න මොනවා හරි තියෙනවද එහෙම නැත්නම් කෙමිස්ට්‍රි එකේ පේපර් එකේ ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන් කියන්නේ උත්තර වෙනස් උත්තර කියන්නේ උත්තර එකකට වඩා වැඩි අවස්ථා තියෙන්න පුළුවන්ද කියන එක තමයි කතා කරන්න බලන්නේ මේකේ මම එහෙම තෝරපු ප්‍රශ්න කිහිපයක් තියෙනවා එකක් 50 වෙනි MCQ එක 50 ඒ වගේම 49ත් පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් 49 රිසෝස් බුක් එක අනුව නම් උත්තරයක් ගන්න පුළුවන් අපිට හරියට. ඊට පස්සේ 49 50 ඒ වගේම තමයි ඊළඟ එක 38 ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ 38 ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ 32 ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. අපි මුලින්ම මේ කියන්නේ මම මේ 30 ඉඳන් 50 ඊට කලින් ප්‍රශ්න වලත් පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒක වෙනම කතා කරන්න. මම මුලින්ම මේ අර 30 50 ABCD ආකෘති ප්‍රශ්න සහ සත්‍ය අසත්‍ය ප්‍රකාශ තියෙන්නේ. ඒ වගේ එන්න පුළුවන්ද ප්‍රශ්න එන්න පුළුවන් ගැටලු එන්න පුළුවන් තැන් ගැන කතා කරමු. 32 වෙනි ප්‍රශ්නේ ගමු. 32 වෙනි ප්‍රශ්නේ ගත්තාම ළමයි 32 මේ අවුලකට තියෙන ඔයාලා හොඳට බැලුවොත් ওই ප්‍රතික්‍රියාව තුලිත කරලා නැහැ. 32 වෙනි ප්‍රශ්නේ ගන්න ওই ප්‍රතික්‍රියාව තුලිත කරලා නැහැ. ඔක බලන්න කාබන් මොනොක්සයිඩ් දෙකක් O2 දෙකක් CO2 තියෙන්නේ. ඒතර ප්‍රතික්‍රියාව තුලිත වෙලා නැහැ. ඉතින් තුලිත වෙලා නැති තැන අනිවාර්යෙන්ම ඕක ඕල් වෙන්න ඕනේ. ඒතර 32 ප්‍රශ්නෙට ඕල් එකක් එන්න ඕනේ. මෙහෙමයි. ඔය දීලා තියෙන ඔය සමීකරණ අනුව උත්තරේ ගත්තොත් 2 කියලා ගන්න පුළුවන්. නමුත් 32 ප්‍රශ්නේ කෙලින්ම ප්‍රතික්‍රියාව තුලිත වෙන්නේ නැහැ. තුලිත වෙලා නැති වුනහම කොහොමත් අපිට ප්‍රතික්‍රියාව තුලිත වෙලා නැත්නම් අපිට කොහොමවත් ප්‍රතික්‍රියා මේ ගන්න බෑ උත්තරයක්. ඒ නිසා මේකේ ඕල් විදියට තමයි එන්නේ. ඊට පස්සේ 33 ගත්තාම ඕකේ තියෙනවා වායුගෝලයට CO2 එක්වන්නේ හුණුගල් හෝ ඩොලමයිට් තාප යෝජනයෙන් පමණි කියලා තියෙනවා. හුණුගල් හෝ මේ ඩොලමයිට් තාප යෝජනයෙන් පමණි කියලා තියෙනවා. ඒක වැරදි. මොකද දැන් මේකේ මොකද CO2 එන්න පුළුවන් අනිත් තැන තමයි ඉන්ධන දහනය. මොකද උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා ඉන්ධන අධික වශයෙන් දහනය කරන්න වෙනවා. නේ? ඒ නිසා කොහොමත් මේ CO2 එක් වෙනවා. ඔක ඉතින් මේ 33 වෙනි ප්‍රශ්න ළමයි අහලා තිබ්බින්දම කියන්නේ උත්තර දානකොට ඒක වෙන්න බැරි හේතුව මොකක්ද කියලා අහලා තිබ්බා. ඉතින් CO2 එන්නේ හුණුගල් හෝ ඩොලමයිට් වලින් විතරක් නෙමෙයි. ඒකට නම් උත්තරයක් තියෙනවා. ඉතින් ඒකට 5 තමයි එන්නේ. හරිද? එතකොට 32 නම් පොදේ උත්තරේ ඕල් එකක් එයි. හරි 32ට. හරි. ඕකේ. ඊට පස්සේ මම එනවා 38ට. 38 ගැටලුව තමයි ඒකේ කිලෝ ජූල් මවුලයට කියලා දීලා නැහැ. ඒ නිසා 38ත් ඕල් දෙන්න ඕන. එතකොට 32 ඕල් 38 ඕල් දෙන්න වෙනවා. මොකද කිලෝ ජූල් මවුලයට. මවුලයට කියන අදහස දෙන්නේ නැතුව අපිට කියන්න මේක රින 126යි කියලා කිලෝ ජූල් දීලා දෙන්නේ. ඒතර කිලෝ ජූල් මවුලයට එනවා. ඒතර මවුලයක් ගත්තොත් තමයි අපිට ওই කියන එකේ හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. يعني ප්‍රතික්‍රියාවක් අනුව එහෙම ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙන්නේ 49 මෙහෙම පොදේ 49 රිසෝස් එකේ අපි ඒ කතාවත් එක්ක ගත්තොත් සාමාන්‍ය මුලින්ම ඔගේ බයිකාබනේට් නේ හැදෙන්නේ. ඇමෝනියම් කාබනේට් නෙවෙයි ඇමෝනියම් බයිකාබනේට් තමයි ඉහළ සාන්ද්‍රණයක් එන්නේ. ඒක හරි. නමුත් ඕක අපි තවදුරටත් අපි සාකච්ඡා කරොත් දැන් සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා කාබනේට් දාන ඇමෝනියම් ප්‍රමාණය මත ඇමෝනියම් මේ කාබනේට් වලට හැදෙන්න පුළුවන්. නමුත් මේකේ ඇමෝනියම් කාබනේට් ඉහළ සාන්ද්‍රණයක් කියන එක තමයි අවුල තියෙන්නේ. ඒ නිසා ගොඩක් ළමයි අහුවා මේ දෙක උත්තරේ ගන්න පුළුවන්ද කියලා. මගේ උත්තරේ නම් පුතේ දෙක නෙමෙයි එක උත්තරේ ගන්න පුළුවන්ද කියලා ඇහුවා. මගේ නම් උත්තරේ පුතේ එක දෙන්නේ නැහැ. මොකද මේක අර ඇමෝනියම් බයිකාබනේට් තමයි වැඩිපුරම එන්න පුළුවන්. ඒ නිසා උත්තරේ ගන්න පුළුවන් මේකේ කීයද 3 තමයි. හරි. 3 තමයි මගේ උත්තරේ වෙන්නේ. නමුත් අර ළමයි සමහරවිට තර්ක කරන විදියක් තියෙනවා. ඒ තර්ක කරන විදියට අනුව හරි වුණාට ඒක එහෙම වෙන්නේ නැහැ කර්මාන්තයේදී. මොකද ඔයාලා බලන්න කියවලා ඒක හරියටම කර්මාන්තයේදී හැදෙන්නේ සෝඩියම් බයිකාබනේට් හැදෙන්න ඕන. සෝඩියම් බයිකාබනේට් හැදුනොත් තමයි ඔය කතාව වෙන්නේ. 50 වෙනි ප්‍රශ්නේ ගත්තාම 50 වෙනි එකේදී ආම්ලික මාධ්‍යයේ සමග ප්‍රතික්‍රියා කරන විශේෂ අණු H2O2 ඔක්සිකාරයක් ලෙස ක්‍රියා කළ එක ඒක හරි. නමුත් මේ දෙවෙනි අවස්ථාව ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අවස්ථාව අතුරින් බිඳුව වඩාත්ම ස්ථායි සහ බහුල වේ. ළමයි යෝග තර්ක කරපු විදිහ දෙකක් තියෙනවා. ඒ අනුව සමම මේ කියන්නේ සමහර ළමයි තර්ක කරා වඩාත්ම ස්ථායි බහුලව පවතින්නේ ඔක්සිජන් O2 ඒ නිසා තමයි බිඳුව ගන්න කියන තර්කේ කතා කරා. ඒක යම් නිර්වද්‍යතාවයක් ඒ කියන්නේ ඒගොල්ලෝ කියේ තර්කය අනුව තියෙනවා. නමුත් පොතේ මෙහෙමනේ ඕගොල්ලෝ වායුගෝලයේ විතරක් සැලකුවොත් බිඳුව තමයි. වායුගෝලයේ විතරක් සැලකුවොත් බිඳුව තමයි. හැබැයි දැන් හිතන්නකෝ ලෝකෙ වැඩිපුරම පෘථිවිය ගත්තොත් ජලයේ වැඩිපුරම ඉන්නවා. ජලයේ ඉන්න ඔක්සිජන් ඔක්සිජන් අංකය කීයද?
ඍණ දෙක. ඒ කියන්නේ අනිත් එක ස්ථායි වින්‍යාසයකට යනවනේ යා ඉලෙක්ට්‍රෝන දෙකක් එයාගේ පැත්තට ලබා ගත්තොත් ඒ කියන්නේ යා ස්ථායි ඔක්සිකරණ අවස්ථාව වෙන්නේ එතකොට ඍණ දෙක. මොකද ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගැනීම ඍණ දෙකක ඔක්සිකරණ අවස්ථාවක් දක්වා ගමන් කරනවා. ඒ නිසා මම හිතනවා මගේ උත්තරේ නම් එකට 3. හැබැයි සාමාන්‍යයෙන් ළමයි තර්ක කරන විදිහ අනුව උත්තරේ වෙනස් වෙන්න හැකියාවක් තියෙන එක මම දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොම බාරගයිද කියලා. එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අර ප්‍රධාන ඩවුට් වෙන ඉතින් මම උත්තර දෙකක් ඕල් විදිහට මම දෙනවා. මොකද 38 කියන එකේ කිලෝජූල් මවුලයට දීලා නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම 32 වෙනි ප්‍රශ්නේදී ඒකේ මොකද්ද ප්‍රතික්‍රියාව හරියට තුලිත කරලා නැහැ. ඒ වගේම මීට කලින් තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එතන ඩවුට් එකක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්නාංක 25 25 ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නාංක 25 ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නාංක 25 ගැටලුවක් එනවා. මම ඒක හරියට පැහැදිලි කරන්නම් වෙනම වීඩියෝ එක. හරි. හොඳයි. 25 මොකද ඒක නිකන් ලස්සන ගානක් විදිහට හදලා මම පැහැදිලි කරා. හොඳයි. මේ තමයි 30 50 ප්‍රශ්නවල මෙන්න 25 මොකද මට හිතෙන විදිහට ඒක උත්තර දෙකක් එනවා 25 වෙනි ප්‍රශ්නේ 3 සහ 5 කියලා සමහර ළමයි තර්ක කරලා විදි දෙකක් තිබුණා. එහෙම අහලා තිබුණා. ඒ නිසා මේ 3 සහ 5 ඔව් මම මේක කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක. හරි. ඉතින් ඔය 30 50 ප්‍රශ්න, ඒ කියන්නේ සත්‍ය සත්‍ය ප්‍රකාශ සහ ABCD ආකෘති ප්‍රශ්නවල ඕල් වෙන්න පුළුවන් විදි. ඕකේ. ඕගොල්ලොන්ටත් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක පල්ලෙන් දාන්න. සමහර ඩිස්කෂන් අවශ්‍ය නම් ඒ වගේම ඔයාලට මොන හරි ඉස්සරහට පාස් පේපර්ස් ප්‍රශ්නේ මොන හරි ප්‍රශ්නයක් තේරුම් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විවරණය කරන්න ඕන විදිහ පැහැදිලි කරලා දෙන්නම්. ඒ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම ඒ වගේම තව ප්‍රශ්න, ඒ කියන්නේ අපි තුමුකෝ මේ පේපර් එකේම නෙවෙයි තව පාස් පේපර්ස් ප්‍රශ්න වල හරි මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් ඉස්සරහදී ඔයාලට ඕන වෙයි. ඒ නිසා ඔයාලට ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ප්‍රශ්න ඩිස්කස් කරලා මම වීඩියෝ එකක් විදිහට දාන්න. ඒකත් කමෙන්ට් වලට එකතු කරන්න.